ප්‍රශ්නවලට විසඳුමක් නැතත් කමක් නෑ. ප්‍රශ්න අමතක කරන්න ක්‍රමයක් තිබ්බනම් ඇති. ඔබට ඔය විදිහට ඕන තරම් හිතෙලා ඇති. ප්‍රශ්න අමතක කරන්න ක්‍රමයක් නැද්ද? මේ කියලා දෙන්නේ. ප්‍රශ්න අමතක කරන්න ක්‍රමයක්. ඔබත් පටන් ගන්න පින් පොතක් ලියන්න. ඔබේ පින් පොත. බොහොම පිළිවෙල පොතක ඔබ කරන පින්කම් ඔබ ලියන්න. ඒ පින්කම කරලා හිතේ ඇතිවෙච්ච ප්‍රීතිය ඒ මොහොතේම සටහන් කරන්න. මම මෙහෙම පින්කමක් කළා. මම මෙහෙම චේතනාවකින් කළේ. ඒ පින්කමේදී මම මෙහෙම සැරසිලි කළා. මේ වගේ ලස්සනට මම මේ පින්කම කළා. මම මෙහෙම දානසලක් දුන්නා. මම මෙහෙම දානයක් දුන්නා. මං මාළුන්ට කෑම දැම්මා. ඔබ කරපු පින්කම් ඔබ එහි පිළිවෙලකට සටහන් කරන්න දිනේ දාලා. ඒ පින් පොතේ කරපු පින්කමේ ලස්සන ඡායාරූපයක් දෙකක් ඔබ පැත්තකින් අලවන්න. පින්කම ගැන ලියලා පොඩි සටහන. ඒක මතක් වෙන්න ෆොටෝ දෙකක් අලවන්න. ඒ පින් පොත ඔබට ප්‍රශ්න අමතක කරන්න උදව් කරනවා. සාමාන්‍යයෙන් මේ හිතරට මේ කරදරයක් ප්‍රශ්නයක් ආපුවම ආයෙමත් ඒකම මතක් වෙන ස්වභාවයක් තියෙනවා. ඒකනේ ප්‍රශ්නේ වැඩිපුරම තියෙන පීඩාව. අමතක කරගන්න බෑ. ආයේ එන්නේ ඒ ප්‍රශ්නෙටමයි ඔළුව. කෑම ඩිංගිත්තක් කන්න ගියත් ඒ එන්නේත් ප්‍රශ්නෙමයි ඔළුවට. මොන දේ කරන්න ගියත් ප්‍රශ්නෙම ඔළුවට එනවා. සහනයක් නැහැ. ඔබ ඒ වෙලාවට ඔබ ලියපු පින් පොත අතට ගන්න. ඔබේ පින් පොතත් එක්ක තනි වෙන්න. මං අසවල් දවසේ මෙහෙම දෙයක් කළානේ කියවන්න. අර ෆොටෝ එක දිහා බලන් ඉන්න. මං කොච්චර ලස්සන පින්කමක් කළාද. ඊළඟ පිටුවට යන්න. මම මෙහෙම පින්කමක් කළානේ. මේ පින්කම කරපු දවසේ අපි ඒ දවසේ මෙහෙමනේ මම මේක කළේ. ඔබට නිකම්ම මතක් වෙයි. ඔබේ ප්‍රශ්න ඔබට අමතක වෙයි. පින් පොතක් ලියන්නේ කාටවත් පෙන්වන්න නෙමෙයි. මම මෙහෙම පින්කම් කළා කියලා කාත් එක්ක නිකන් තමන්ගේ පින්කම් ගැන කය ගහන්නත් නෙමෙයි. පින් පොත ඔබට උදව් කරන්නේ ඔබේම සැනසුමට. ඔබේ ප්‍රශ්න ගැන හිත ප්‍රශ්න ගැන තැවි හිටියා කියලා ප්‍රශ්න වලට විසඳුම් නැහැ. ප්‍රශ්න ගැන හිතීමෙන් ප්‍රශ්න විසඳෙනවා නම් අපි හිතලා තියෙන මට්ටම මදිද? ප්‍රශ්න ගැන තැවුනහම ප්‍රශ්න විසඳෙනවා නම් අපි ප්‍රශ්න සම්බන්ධයෙන් තැවිලා තියෙන මට්ටම මදිද? තේරුම් ගන්න. ප්‍රශ්න පැත්ත හැරි බල හිටියොත් ප්‍රශ්නමයි. මේ ප්‍රශ්න සහිත ජීවිතේ අපි කලින් කලට කරපු පින්කම් අපිට පැහැදිලි සටහනක් විදිහට අපි එකතු කරගෙන තියෙනවා නම් ඒක බලන වාරය අපට සැනසෙල්ල උදෙසා ඒක උදව් කරනවා. ඒ නිසා හදාගන්න පින් පොතක්. සමහරු තමන් කරන පින්කම් ওই ෆෝටෝ ගහලා Facebook වල වෙනම එකතුවක් හදාගෙන තියෙනවා. එයාගේ පිටුවේ එක පින්කම් තියෙනවා. රුවන්වැලි සෑයට ගිහිල්ලා කරපු මල් පූජා. ඔය මොනවා හරි කාට හරි උදව්වක් උපකාරයක් කළා නම් ඒක. සමහරවිට ඒ විස්තරේ ලියලම Facebook එකේ සටහන් හදලා තියෙනවා. ඔබට හිතෙන්න පුළුවන් ඉතින් ওই පින් පොතෙන් වෙන වැඩේ අපේ Facebook පිටුවෙමුත් වෙනවනේ කියලා. නෑ. ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේ ෆෝන් එක අතට අරගෙන ඔය ෆෝන් එකෙන් පින්කමක් දෙකක් බලන්න පටන් ගත්තත් ෆෝන් එක කියලා කියන්නේ ඒ පින්කම් ගැන සටහන් විතරක් තියෙන තැනක් නෙමෙයි. ඒක බල ඉද්දි වෙන මොකක් හරි එකක් එතෙන්ට ඕන තරම් එන්න පුළුවන්. ඒක බල ඉද්දි කෝල් එකක් එන්න පුළුවන්. සමහරවිට ඒක ඉවර වෙන්නේ නැති ප්‍රශ්නකින්. ඔබට සැනසෙල්ල ගේන පොතක් ගැනයි මේ කතාව.
ඒ තමයි පින්පොත. ඔබේ පින්පොත. ඔබ කලින් කරලා කරපු ලස්සන පින්කම් සටහන් වෙලා තියෙන පොත. ඉතින් මේක තමයි ප්‍රශ්න අමතක කරන සරල ක්‍රමය. මේ සරල වුණාට මේකේ සැනසුම නම් පුංචි නෑ. ඒ නිසා ඒ සැනසෙල්ල විඳින්න දැම්ම පටන් ගන්න ඔබේ පින්පොත. ඔබට ප්‍රශ්න වලින් පීඩාවටපත් නොවි, ප්‍රශ්න වලින් වෙහෙසටපත් නොවි, සැනසිලි සුවදායක ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.